හෙලෝ ගයිස් වෙල්කම් බැක් to our channel. ඉතිං අදත් අපි ඇවිල්ල ඉන්නවා ඔගුලොන්ට වීඩියෝයක් කරන්න ඔගොල්ලෝ ආසම පොඩ්කාස්ට් එක යෙලෝ ෆ්ලෑග් පොඩ්කාස්ට් එකින්. ඉතිං වෙනද වගේම අපිත් කෙවතුලා ඉන්නවා මගේ යාලුව කසුන් මම ලකිදු ඉතිං ඔගොලු හැමෝම පිළිගන්න අපේ අලුත්ම එපිසෝඩ්ඩක ඉතින් කසුන් කොහොමද අයිවන් ගයිස් හොඳයි හොඳයි මචන් අද ඉන්න ඉතින් අපි මේ පාර මේ එපිසෝඩ් එක ගෙනාම ඇත්තර මොකක්ද මේ ඔල තම්නෙල්ලගෙන් දකින්න ඇති ෆෙරාරිලාගේ මොකක්ද මේ පා මේ ෆෙරාරි සතිය භීෂණය කතාවෙන ෆෙරාරි භීෂණය මොකක්ද කියල බලන්න තම ඇත්තරම මේ කතා කරන්න තම එපිසෝඩ් එක් ගෙනාවේ ඉතිං කසුන් මොකද වෙලා තින්නේ වාර දන්න මච අපි දන්න ඉතින් ෆෙරාරිලා මේ හැම අවුරුද්ධම කරන සීන්න තමයි ඉතින් ටෙස්ටිං වලති එක භීෂණ ගේනවා මේ පාරත් අලුත්ම භීෂණයක් ගෙනල්ල තියෙනවා මේ F1 නිවස් එක නිවස්වලට ඉතින් අපි එක් ගැන කතා කරනේ මචන් ඉති කතා කරන්න ගොඩක් දෙවලටයක් තියෙනවා නිකන් හෙන හොල්මන්ගෙන සීන් ටිකක් තිබ්බා ඉතින් අපි ඒවගෙන කතා කරමනිය මොකක්ද මේකෙන් වෙන්නේ මොක් ඇත්තරම මේකින් වක්කරි වාසියක් තියෙනවාද උන් ඇත්තරම කියන විදියට සීන්න ඇත්තිනදීල අපි කතා කරනේ ඉතින් ටෙස්ටිං 2 එකේ ලොකුම භීෂණය තමයි ගයිස් මේ ෆෙරාරිලගේ අලුත්ම අප්ග්‍රේඩ් ඉතින් අපි ඒක ගැන කතා කරන්න තමයි විශේෂයෙන් මාව ඉතින් අර වෙනවා නෑර කසුන් කැරි ඉන්න වෙනවාද කසුන් කැරග මේ දවසල කසුන් කැරගි කරගිලු වැඩට යන්න ඉතින් මේ ෆෙරාරි ෆෑන්ස්ලා ඔගුල්ලුත් කැරකරගෙද මේ එහෙම යන්න ගමන් යන්න කරම පොඩා පිටලා ඉටින් කමෙන්ට ඇදදාලා කියන්න ඉතින් අපි මේ ඇත්තරම රෙකෝඩ් කරන්න මේ ක්‍රිකට් මච්චක බල්ල ඉවර වෙච්ච ගම මේ ඉතින් ෆෝමිලුවන් බැලවා ඔහු ඉති වැඩන්න කතා කරල ති ෆෝමිලවන් බල ඉන්නතුව මේ ආය ක්‍රිකට් බලන්න ගත්තට මේ හොඳ වැඩේ ඉතින් අපිට ඇත්තරම හොඳ වැඩේ මේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ෆෙරාරි ෆෑන්ස්ල වගේ වුණා ගිය අවුරුද්දේ එච්චර ඉතින් කියන්න තියෙන්නේ ඉති සන්තෝසයි මැච්චකරට අතල් ලරුන්ගේ ලයිව එකන ඕ බ්ලොක් ඇන්ඩන ලයිව එක බලවල ඉටිය අන්තිමට ති වැඩන්න මැච්චක බල්ලා හරිදි මැච්ච වැඩන්න බැක්ටු ෆෙරාරි ඉතිං ෆෙරාරිල මේ පාර නාමල් රාජපක්ෂක වීඩියෝක බල්ලා අංසක 360 පහට කරකෝල තියෙන්නේ විං එක අර්ද ඉතිං ඒක තමයි මේ ටෙස්ටිං ෆයිනල් ටෙස්ටිං එක ගන්න තියෙන ලොකුමදේ ඉතින් කසුන් මොකද බික් නිවසක් ගැනවා මොකද කියන්න ඉතින් වාගේ ටෙක් එක අපිට කියන්න ගොඩ්ඩ දන්න මචන් ඉති මත් දැක්ක මේ තැන් තැන්තැන්ගල දාලා තියෙන ෆෙරාරිලාගේ මේ අලුත් රියවිං ඩිසයින් එක ගැනඉතින් ඒක සිරාවටම ඉන්ට්‍රස්ටිම සීන තමයි ති මොනම ටීම් එක්කටත් හිතාගන්න බෑ මේ වීඩියෝස් දකින්න ඇති මේ අපි හිතනා ඉතින් ෆෙරාරි ෆොමිල වන් ෆෑන්ස් අපේ චැනල්ල එක බලන කටේ දකින්න ඇති වීඩියෝ එක ෆෙරල්ලගේ මේ අලුත් රියවිං එක ටෙස්ටිං ඩේ2 එක මචන්නේ ඩේ වන්න එක දෙම ඩේ2 එක එක පාට ලුවිස් චාල්ස් නෙමේ ලුවිස් ට්‍රැක් එකටාව එනකොටම මං හිතන්නේ නෝමල් අර අපි දන්න ඉතින් අර රියවිං එක ෆලප්ස් තුනක් තියෙනවා ඉස්සර ඔය රියවිං එක ඕපන් කරන එක අර උඩ කෑලි දෙක ඒ ගැන එක රොටේට එක තිබ්බේ මැද ඒක දිසපිය වෙලා තිබ්බ ඉතින් එතකොට බලාගනිට ඉතින් ඊට පස් එක පාට රියවිං අපි දන්න දැම මේ පර ක්ටිවේරෝ ඩයිනමික් එක්කර රියවිං එක කෝඩ මෝඩ්ඩෙන් ස්ට්‍රේට් මෝඩ්ඩට මාරුවෙනකොටම අම්මටුඩු එක පාට්ටම අරක කැරගුණා අංශක එකසියසු උත්නේ මචන් ඊටත් ඇඩිම ඉතනංශක දෙසියක් විතර කැරකුණ ඒක තනිකර රියවිං එක උඩු යටිකුරු වෙලා තමයි ස්ට්‍රේට් මෝඩ්ඩේගේ ඉතිං හැමෝ කතා වුණා මොකක්ද මේ ෆෙරාරිලාගේ අලුත් රියවිං ඩිසයින් එක් කෙල ඉතින් ඇත්තර විතින් ඒක ඉනොවේෂන් එක අතින් ජීනියස් ඒක ඉතින් කියන්න ඕන ඉතින් කවුරු ෆෙරාරිලාට ඒක ක්‍රඩිට්ට දෙන්න ඕනේ ඇත්තරම මේ මොකද ඇත්තරම ලකිදිතින් ඒකෙන් දැන් අපි දන්න මේ පාර ඩියරස් ගිහිල්ල තියෙන්නේ සහ විශ් ලොකෝ ප්‍රශ්නය ලොකොම් ප්‍රශ්නයක් කියලා ගැන්න දැන් මේ අලුත් 50 පවර්ස් පිට් ඇත් එක්ක මචන් දැන් ඔය ෆාස්ට ට්‍රක්සලට එද්දිස් ෆාස් ට්‍රේට් වලට ඒ ට්‍රක්සලට එද්දි මේ ශ්‍රේට්ස් වල එන්ජින්න එක පව එක ඔක්කොම යනවනිතින් ඒක ලොක ප්‍රශ්න ති යාලට ඕන පුළුවන්තර ස්ට්‍රේට්සල ඩැග්ග රඩියස් කරගන්න මච මං හිතන්නේ යාලට එයාල ඒකට හොඳ ඉනවේශනයක් ගෙනල්ල තියෙන ඉතින් අනිත් හැම ඇල්පීල්ල අවුඩිලා අපි දැක්ක යාල සමහර ඒ වගේ ට්‍රඩිෂනල් විදිහට රියවිං එක ෆලප් එක අමහිත ඇල්පිල්ලගේ මචන් ෆලප්ස් දෙකම පල්ල හරෙනවා ඇල්පිල්ලගෙනක ෆුල් ස්ට්‍රේට් ලයින් එක්කන ෆුල් ඒක මේ විදිහටම විං එක එකන් කෙලිම ෆුල් ස්ට්‍රේට් ඩවන්නන ෆලට්ම වෙනවා මේ ඔගුල දැකලා ගයිස් යස්
ඒගොල්ලොන්ගේ පිවොට් වෙන්න යටින් ඒගොල්ලන්ගේ පිවට් වෙන්නේ වින් එක ඔයගොල්ලෝ දැකලා ඇති දැන් මේව තියෙන වින් එක කෙලින්ම යටින් අපි පිවට් දාමු වෙලා පොඩි තමයි මෙහෙම වෙන්නේ. මේ අපි පොඩි අනිවාර්යෙන් මේ මෙතනින් දාන්නම්. ඩයග්‍රෑම්ස් එකක් දාමු. ඔව්. ඩයග්‍රෑම්ස් එකක් දාන්න. ඉතින් ඒක තමයි විශේෂම දේ මේ ෆෙරාරි වින් එක ඊට ගැන පස්සේ මේ මගේ ටේක් එක. අවුඩිලාගේ ඇත්තටම අවුඩිලාගේ ගත්තාම අවුඩිලාගේ නම් ට්‍රැඩිෂනල් විදිහට තමයි මචං DRS එක අර මැද එයාලගේ සෙකන්ඩ් මිඩල් ෆ්ලැප් එකකින් ඕපන් වෙලා ඒක එහෙම වෙනවා. ඉතින් ෆෙරාරිලා ඒකේ අනිත් පැත්තම කරගලා ඒක මාරි ඉන්ට්‍රෙස්ටිං. එයාලගේ මං හිතන්නේ මං හිතන්නේ ඒක කොපි කරන්නත් පුළුවන් වෙයි කියලා කාටවත් මේ වෙන ටීම්ස් වලින්. සහ ඉතින් අනිත් ටීම්ස් කියලා තිබ්බා ජේම්ස් වවුස්ලා කට්ටියම කියලා තිබ්බා මේක මාරම ඒ කියන්නේ හිතා ගන්න බැරි කවුරුවත් එක්ස්පෙක්ට් කරපු නැති එකක් කියලා. ඒක කොහොමද එයාලා ඒ පිවටිං එක කරන්න කියලත් ඒක හිතා ගන්න බෑ. කොහොම වෙයිද මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් අපිට ඒක තමයි ඉතින් ඒකේ ගන්න තියෙන්නේ මචං. ඒ කියන්නේ මාරම ඩ්‍රැග් එකක්. ඒ කියන්නේ අපි ඔබ්වියස්ලි දන්නවා මචං ලොකුම ලොකු රින් එක වින් එකම අප්සයිඩ් ඩවුන් වුණ ගමන් ඩ්‍රැග් එක ඇත්තටම ඕකේ වින් එක ඕපන් කරන එකෙන් වෙන්නේ ස්ට්‍රේට්ස් වල ඩ්‍රැග් එක අඩු කරගෙන ඉගෙන. ඉතින් එතකොට ඇත්තටම පොඩි ඩ්‍රැග් එක අඩු කරනවත් එක්කම මේ ෆෙරාරිලා එකත් එක්ක මේ ලිෆ්ට් ඔෆ් ෆන්ක්ෂන් එකකුත් වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් කායක නිකන් ග්‍රවුන්ඩ් එකෙන් නිකන් තව චුට්ටක් ගියා නම් මචං උඩ යන ලයින් එකකට එනවා. තව පොඩ්ඩක් ෆෙරාරි කාරයක පියාබයි කියලාද ඔය කියන්නේ? ඔව් එහෙම සීන් එකකුත් එන ලයින් නැත්නම් තියෙන. ඉතින් කොහොම හරි ඒ ඔක්කොගෙම යාලට හොඳ ඩ්‍රැග් රිඩක්ෂන් එකක් හම්බෙයි කියලා දිනවා. ඉතින් අපි ඉස්සරහට බලමු මෙයාලා මේක ගෙනද. හැබැයි ඉතින් එච්චරයි මචං. ඒක එක ඒ ලැප්ස් දෙකකින් පස්සේ ආයේ කෙලින්ම යාලා බැක් ටු යාලගේ නෝමල් අර රුටීන් රියවිං එක දාලා තිබ්බ චාල්ස්. නෝමල් ඉතින් මේමයි ඕක එක්කො මචං ඉතින් ඕකේ ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එක්කෝ වැඩේ හරි ගියා. එක්කෝ වැඩේ ලුයිස් කිව්වා මේ මොකද්දෝයි මේ අයි කරලා තියෙන මේ ගලවලා දානවා එක කියලා කිව්වා. දෙකේ එකක් තමයි උනේ. එක්කෝ වැඩේ හරි ගියා. නැත්තම් වැඩේ කෙල වුණා. අනිත් එක ඉතින් ඒ වගේ ලොකු ඉනෝවේෂන් එකක් ඒගොල්ලෝ එක දිගට රන් කරලා ඩේටා තාම එළියට දෙන්නේ නැහැ. මොකද ඉතින් මේ ටෙස්ටිං එකේ අපි දන්නවා ගයිස් තාම අපිට හොයාගන්න බෑ කවුද ෆාස්ටස් කියලා. හැමෝම කියනවා අන්න අරයා තමයි ෆාස්ටස්, මෙයා තමයි ෆාස්ටස්, අරු තමයි ෆාස්ටස්. ඉතින් මේගොල්ලෝ ඔක්කොම අනිවාර්යෙන් ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේ සෑන්ඩ් බෑග් කරනවා කියලා හැමෝම කිව්වා. ඉතින් අපි දන්නේ නැහැ තාම කාටද හොඳම රිලයබල් කාර් එක තියෙන්නේ කියලා. අපි තාම අපිට හිතාගන්න බෑ. ඉතින් ෆෙරාරිල්ලගේ මේ ඉනෝවේෂන් එක ගැන මමත් පොඩි දෙයක් කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති ගයිස් මේක ඇත්තටම කිව්වොත් ෆෙරාරිලාට මේකේ ක්‍රෙඩිට් එක ගන්න ඕන සුපිරි ඉනෝවේෂන් එකක් මේක. ඉතින් මේකෙදි වෙන දේ තමයි ඔයගොල්ලෝ දකින්නවා ඇති මේක ඇත්තටම එයාක්‍රාෆ්ට් එක ජෙනරේට් කරන්න අපි ලිෆ්ට් ෆෝස් එක. ඉතින් වින් එක මෙහෙම තියෙනකොට ඩවුන් ෆෝස් එකක් හැදෙනවා. ඕක අනිත් පැත්ත හැරිච්ච ගමන් ඕකෙන් ලිෆ්ට් ෆෝස් එකක් එන්නේ. ඉතින් ඩ්‍රැග් එක රිඩියුස් වෙනවා වගේම ඔතන ලිෆ්ට් ෆෝස් එකකුත් ජෙනරේට් වෙනවා. එතකොට මේගොල්ලෝ කල්පනා කරන්න ඕන තව දෙයක් තමයි ඉතින් ඕක කෝනහකට එනකොට ඒගොලුන්ගේ රිය එක තියෙන ග්‍රිප් එක නැති වෙලා යනවා. මොකද අපි දන්නවා වින් එකකින් පොඩ්ඩක් වාහනයකට ලිෆ් ෆෝසක් ජෙනරේට් වෙච්ච ගමන් රිය ග්‍රිප් එක නැතුව යනවා. එතකොට අපි කල්පනා අනි අපි නෙමේ ෆෙරාරි කට්ටිය ඕගත් ඇත්තරම කල්ගොනා කරන ඇති. ඉතින් ගොතනදී ඒගොලු කොයලාද ස්ට්‍රේට් එක ඕක කෝන මෝඩ්ඩකට වැටෙන් ඕන තවටිකක් කලින්ගෙයි. මොකද නැත්තං වානේ ස්කිඩ්වේ අනිවාරය මට හිතෙන්නේ මේ මට හිතෙන්නේ ඒගලෝ ඒ වගේ දෙවුරුත් කන්සිඩ කරලා බලන්න වෙයි. මොකද මේ ඒගලොන්ගේ කෝන මෝඩ් එකට ඇක්ටිවේට් වෙන්න තව ස්ට්‍රේට් එක කලින් මෙය වෙන්න වෙයි අනිවාරය. ඉතින් ඒ වගේම මම හිතන්නේ ඕක ගොඩක් ලෝන් ස්ට්‍රේට් තින ටැක් කල මේ කොල්ලු යස් කරයි ඔය රොටේටිං එක. ඉතින් අපිට ඕක මොන්සාවලදී ඒ වගේම ජෙඩාවල ලාස් වේගාස් වල ඒවගේම ස්පාවල සමහරට මෙල්බන් වල ඒවගේ ට්‍රක්ස්වල අපිට මේ රොටේටිං විං එක බලාගන්න පුළුවන් වෙයිතින් අනි හැමකම් බැරිවේ දැන්වා කියපු කතාත් එක්ලඟ සිරවටම ස්පාවලට හෙමෙද්දී එයාලගේ මේ ලෝන් ස්ට්‍රේට් සියනාවගේම මේක රිස්කිත්වෙයි රිය මේ ග්‍රිප් එක මාර ඉන්ස්ටේබල් වෙනවා. ඉතින් ඕකින් අත් එක්ක ඉන්ස්ටැබිලිට එකත් එක්ක මේ එයාලා බලයි හැම එකටම හම්බෙන්නේ නැතිවෙයි. බාකු වල අපි දන්න ලොකුම ස්ට්‍රේට් එක තියෙන. ඉතින් ඒකෙත් කියන්න බැහැ මේ මොකද ඒක ඩිපෙන්ඩ්ස්. ඉතින් ඒක බෙජෙඩා ඔය මොන්සා වගේ එන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අපි බලමු. ඉතින් ඕක ඇත්තටම නිකන් බොරුවට ගෙනල්ලා හැංගුවත් දන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් හංගලා ගේමක් ගැහුවත් දන්නේ නැහැ. IBM ලා කිව්වත් දන්නේ නැහැ. පොඩ්ඩක් වින් එක කරකෝල ගනින් අපේ මේ ස්පොන්සර්ෂිප් එක පේන්න කියලා. අපි බලමු ඉතින් ඇත්තටම එයාලා ඒක පාවිච්චි කරයිද කියලා මචන්නේ. අනිවාර්යෙන්. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕගොල්ලෝ දකින්න ඇති කසුනුවත් දකින්න ඇති ඩේ 3 එක පටන් ගන්නකොටම චාල්ස් ඒ කියන්නේ සුපිරිම ලැප් එකක් දානවා. එයා එක පාර ටර්න් මට මතක නැහැ 11 හරි 13 හරි කෙලින්ම
ස්කිඩ් වෙලා යනවා ට්‍රැක් එකෙන් එළියට. ඉතින් ඔව්. මේ පාර ඩවුන් ෆෝස් එක අඩු නිසා ඇක්ටිව් ඒරෝඩයිනමික්ස් තියෙන නිසා, ඒ කියන්නේ කෝණ එකකට හරියට ආවේ නැත්නම් කෙලින්ම ස්කිඩ් වෙලා යනවා කාර් එක. ඔව්. ඉතින් මේ පාර ඔයගොල්ලෝ ඒක අපි දකින්න ඇති ගොඩක් ගයිස්, කාස්වල දැක්ක හැම එකම මචං. ඒ කියන්නේ කෝණ හැම එකක්ම එන්ට්‍රි එක්සිට් එකට වඩා කෝණ එන්ට්‍රි එක බුල්ලම තමයි හැමෝම මේ ආයි බාරෙන්නද. කෝන එන්ට්‍රිය එක හරියට තිබුණ නැත්තන් කෙලින්ම වාහනේ එලිය තමයි. ඔව්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තමයි අපිට මේ ෆෙරාරීගේ මේ රොටේටිං විං එක ඉතින් අපිවත් එන රොටේටිං එක අපි බලමු. අපි බලමු මචං රොටේටිං එක පාවිච්චි කරයිද නැත්තම් අනිත් ඒකට එක පෙත් සංගායිද. ඒක හැබැයි මෙහෙම මචං ඒකට මේ FIA රෙගියුලේෂන්ස් අනුව කිසිම අයිතින් නෑ නෑ ඒකට නෑ ගේන්සෙන්න්න බෑ. මොකද යාලා කියලා තියෙනවා මේ ඒකන් රෙගියුලේෂන් එකේ තියෙන්නෙත් මූබල් පාත්ස් අනිවාර්යයෙන්ම මේ පාරින්ද රෙගියුලේෂන්ස් වල පුළුවන්. යාලගේ තියෙන එකම රික්වයර්මන්ට් එක තමයි මචං කෝන මෝඩ් එකකින් නම් ස්ට්‍රේට් මෝඩ් එකට මාරු වෙන්න පුළුවන් ලිමිට් ටයිම් එක උපරිම යන්න පුළුවන් 400 මිලිසෙකන්ඩ්ස්. ඒක තමයි 400 මිලිසෙකන්ඩ්ස් ඇතුළතදී ඔය ඒරෝඩයිනමිකලි කරන්න පුළුවන් ඔය මේ මොකද්ද ඇක්ටිව් එරෝ එක වෙනස් වෙන්න ඕනේ කෝන මෝඩ්ටුයි ස්ට්‍රේට් මෝඩ්. ඉතින් ඒක විතරයි ඇත්තටම මේ මමත් ඒ කියන්නේ කියවපු තැන්වල දැක්ක. ඉතින් එතකොට ඇත්තටම ෆෙරාරිලා ඉතින් ඒක ජීනියස් විදිහට ඉතින් ඒක පාවිච්චි කළා. ඉතින් මං හිතන්නේ ඒකට පෙත් සංගහලා රෝමියෝ කරන්න නම් පුළුවන් ඒ කියලා. සහ ඉතින් අපි ඒක අපි බලමු. ඉතින් ඔයාලා ඇත්තටම ඕක පාවිච්චි කරයිද අනිවාර්යෙන්. නැත්නම් මචං කුකුලෙක් ක්‍රෝස් කරන්න වගේ පාවිච්චි කරයිද ඉතින් නැත්නම් හිතපන්කෝ දැන් මොකකට ඕක කියලා. ඉතින් හිතන්නකො ගයිස් ඕක දැන් කැඩුනහම ඔය වින් එක දැන් කැරි යනවලු. හරිද? එතකොට ඉතින් අපි දන්න ෆෙරාරිලගේ ටීම් රේඩියෝ එක යනවා. දැන් චාල්ස් කියනවා this wing is broken mate, it's rotating like crazy, must be the wing කියලා, must be the water කියන්න වෙනුවට පුළුවන්. අපිට must be the wing කියලා මේ පාර අලුත් එකක් අපිට එන්න පුළුවන්. ඉතින් අපි බලාගෙන ඉමු අනිවාර්යෙන්. must be the wing ද must be the water ද මේ පාර මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම අපි අපි දන්නා ෆෙරාරි හැම ගැන අවුරුද්දෙම මචං ෆෙරාරිලා ඉතින් අවුරුද්දේ මුල වෙනකොට ඔය වගේ පොඩ්ඩක් ඉතින් අනිවාර්යෙන් හෝප්ස් දෙනවා අපිට මේවා දෙනවා. ඉතින් කොහොම හරි ඒක ගැන ඕක තමයි ඉතින් වින් එක ගැන කතා කරන්න තියෙන්නේ මගේ ප්‍රඩික්ෂන් එක හරියන්න හරියයි කියලා මම කියලා. බලාපොරොත්තු වෙනවා. මේ ඉතින් අපිට තව දෙයක් කතා කරන්න ඕනේ. ඔයගොල්ලෝ දැක්කද දන්නේ නැහැ ගයිස්. ෆෙරාරිලගේ රියවිං රියවිං ගෙන මේ රිය ඩිෆියස් එක ළඟ එක්සෝස්ට එක ළඟ එකළු ස්ටීල් ප්ලේට්යක් හයි කල තිබුණා. ඒක ඇත්තරම සෑම් කොලින්ස් ෆන්නගේ ගොල වීඩියගහි බලන්න යා නෝටිස් කල තිප්පා. ඒකෙත් එකලොට එරඩයිනමි කැඩ්වාන්ටේජ් එකත් තියෙනවයි කියලා කියනවා. ඉතින් අපි දන්න කොහොමද කියලා එක නිකං එක්සෝස්ටේ වාගෙන තිනවාගේ පැළුවම් ඔව්. පේන්නේ නම් බට් ඒකින් ඒකලොන්ගේ ඩිෆියස එක දෙපැත්තෙන් ගෙන වින්ඩක කන්ට්‍රෝල් කරගන්න හරි මොකක් කරයකට තම ඔව්. අපි ඔව්. ඒ ටෙක්නිකලි කොහොමද කියලා දන්න. ඉතින් ඔව් ඒකත් ඒක ඇත්තටම ඒගොල්ලොන්ගේ අපිත් එක්ස්පර්ට්ලා නෙමෙයි. ඇත්තටම මේ ඒරෝඩයිනමික් එක්ස්පර්ට්ලා නෙමෙයි. හැබැයි මේ අපි ඒකේ මචං මේකත් දාමුනේ මේ ෆොටයක් අනිවාර්යෙන් දාමු. ඒක මාර අනිවාරෙන් ඉන්ට්‍රස්ටිං. ඒකත් මං හිතන්නේ ඩේ 1 එකේ දුකෝද තමයි යාලා ගෙනාවේ. ඩේ 1 එකේ බාරෙන් වල ඩේ 1 එකේ එකපාරට ගෙනාව මචං. ඒ කියන්නේ මේ දැකපු නැති අය කවුරු හරි ඉන්නා නම් ඇත්තට මේකේ අපි ඒකේ ෆොටයක් දාන්නම්. මං හිතනවා ගොඩක් අය දකින්න ඇති කියලා. ඒකේ ඇත්තටම තියෙන්නේ ඕක මචං කාලයක් තිබ්බ ඕක 2000 මතක නෑ අවුරුද්දේ. ඉතින් බ්ලෝන් ඩිෆියුසර්ස් කියලා තිබ්බ කාලයක් ඔය කාස්වල ආවා. ඒක ඊට පස්සේ මේ එහෙම්ම මේක නැති වෙලා ගියා. බ්ලෝන් ඩිෆියුසර් කැටගරියක් කියලා කියන්න පුළුවන්. බ්ලෝන් ඩිෆියුසරයක් නෙමෙයිවත් කියලා. මොකද ඉතින් ඇත්තට මේකෙන් වෙන්නේ අර එක්සෝස්ට් රිය එක්සෝස්ට් එක අපි දන්නවා ලොකුවට තියෙන අර සයිලන්සර් එක කිව්වහම තේරෙන. ඉතින් ඒ එක්සෝස්ට් එක ළඟම තමයි මචං තියෙන්නේ අර මේ අර ප්ලේට් එකක් මිඩල් ප්ලේට් එකක්. ඉතින් ඒකෙන් මචං ඔක්කොම අර හොට් ඒ කියන්නේ එක්සෝස්ට් ගෑස් එක ඔක්කොම මේ උඩට මේ යවනවා. ඉතින් ඒකෙන් ඇත්තටම වෙන්නේ අර විං රිය විං එක එක්ක මේ එතන හොට්ටයා මේ කොලම්මයක් හදන නිසා පස්සේ ඩිෆියුස එක ඩිෆියුසගෙන එක්ස්ටෙන්ඩ් වෙනවා වගේ සීන් එකක් තියෙන රිය විං එකේ. රිය ඩිෆියුස එක. ඒතකොට ලොකු ඩවුන් ෆෝස් එකක් ජෙනරේට් වෙනවා මේ රිය ඩිෆියුස එකෙන්. ඒක තවදුරටත් උදව් කරනවා මම හිතන්නේ හොට් ගෑස් එකෙන්. ඒක ලස්සනට අර උඩින් ෆ්ලෝ වෙලා යන්න තමයි හදන්නේ. එතකොට වැඩිපුර ඩවුන් ෆෝස් එකක් පිටිපස්සෙන් ජෙනරේට් වෙන්න තමයි ඔය මේ කන්සෙප්ට් එකකුන් ගෙනල්ලා තියෙන්නේ. ඉස්සරත් තිබ්බ බ්ලෝන් ඩිෆියුසර් සීන් එක ඕක නිසා තමයි. ඉතින් මේ පාර ෆෙරාරිලා එක ගෙනල්ලා තිබ්බ පළවෙනි දවසේ ටෙස්ටිං වල. ඊට පස්සේ මං හිතන්නේ ආයෙක අයින් කරලා තිබ්බා. නැත්තම් උන් මචං රිය අර මොකද්ද කැරගෙන වින් එක ගෙනාවේ ඒක අමතක කරන්නත් දන්නෙත් නෑ ෆෙරාරිලා කපටිකමට කොහොම හරි. ඉතින් ඔය කැරකි වගේ කැරකි අයිත් දන්න මේ පාර. ඉතින් අපි ඒක දැක්කේ මේ අපි ඒක මේ හිත බලමු. ඉතින් ඒක මචං හිතන්න බැරි. ඒකෙන් ඒකේ අවාසියකුත් තියෙනවා. ඉතින් මේ රැග් එක
ඒකින් ඒක කෝනර්ස් වලට හොඳයි ඒක. ඉතින් අපි ඒක බලමු ඉස්සරහට යාලා ට්‍රැක්ස් වලට ගෙනෙයි ඕක. මොකද මේ කෝනර්ස් වලට ඕක ඒ කියන්නේ අපි දන්නවා ඩවුන් ෆෝස් එක ඔය රියර් ඩවුන් ෆෝස් එකේ බ්ලොන්ඩ් ඒ ඩිෆියුසර් සීන් එකෙන් වාසියක් වුණාට ඕක ඩ්‍රැග් එකට එද්දී කියන්නේ ස්ට්‍රේට්ස් වලට එද්දි මචං ඕක පට්ට අවාසි ඉතින් යාලට. නේ මචං. ඒ කියන්නේ අපි අනිවාර්යෙන්. දන්නවා ඉතින් මොකද ලොකු ඩ්‍රැග් එකක් හදනවනේ ඒකෙන්. ඉතින් ඒ ප්ලේට් එකෙන් ඉතින් අපි බලමු ඉතින් යාලා ඒකත් ගෙනල්ලා තිබ්බා. ඉතින් මාර ඉනෝවේෂන් වීක්යක් වගේ කියන්න පුළුවන් මේ පාර මේ සතිය ඒකම තව ෆෙරාරිලාට නෑ සහ අනිත් ටීම්ස් වල තිබ්බම යම් පන්ට්‍රින්ස් අපි ඉතින් පොඩ්ඩක් ඔයාව මේ හයිප් කල්ල ගන්න අපි මේ වීඩියෝ එක ඇත්තටම ෆෙරාරි ෆෑන්ස්ලට තමයි මේක දෙන්නේ වීඩියෝ එකනේ මචං ඩෙඩිකේට් කරනවා මේ මෙච්චරයි අවුරුද්දරම මෙච්චරයි වෙන්න පුළුවන් මගේ මතේ ඒක පුළුවන් මගේ මතේ ඒක පුළුවන් හරිද ඉතින් අපි අපේ බලුත් ඩේ2 එකේ ෆයිනල් රන්න එකේ චාල්ස් ලෙක්ලේ තමයි ටොප් කරේ සේෂන් එක ලෑන්ඩ නොරිස් මැක්ස්වර්ස් තැපන් තමයි 2 ඉතිං ඒ වගේ අපි දැක්කා මර්සිඩී සුප් ෆාස්ට් මර්සිඩීස් ෆාස්ට් ඒ වගේ මැක්ලරන් එමෙන් ඒගොල්ලුත් ටොප්ටියගේ ඉන්නවා සෙකන් හැම ෂන් දෙකම ගොල සෙකන් ඇවිල දින වගේ මැක්සුත් ඉතින් දන්නවන ඉතින් කොල්ල ඉතින් කොයි ගත් ඉතින් හොම්බ දානවා ටොප් 3කට හොම්බ දාලා තියෙන්නේ සො ඉතින් ඒ වගේ අපිට කතා කරන්න ඕන තවදයක් තමයි ඇස්ටන් මාටින් ඇස්ටන් මාටින් ගැන කතාකරොත් ගයිස් අපි මේ එඩ්‍රියන් වගේ කාරකට තිබ්බ හයිප් එක ඔක්කෝම සුළඟට ගසාගෙන ගිහිල්ල තියෙනවා වගේ එකත්තම අපිට පෙනීතියන්නේ ඉතිං ඒගොල්ලු ඇත්තනම ගයිස් කතාව තියෙන්නේ ගොල්ලෝ ෆෝසකන් සෝෆ්ත රේස් පේස් කියලා එකොළු තප්පර 4 ක්‍රේස් පේස එකට විඩි පසින් ඉන්නවා කියලා තමයි ගොලොන්ගේ රූමස් තියෙන්නේ ඉතින් අපි දන්න කොහොමේද කියලා අනිත්තක ගොලොන්ගේ එන්ජින් එක ගොඩක් රිලයිබිල්ට ශස් තිබුණ අනිත්තක ගොලොන්ගේ ස්පයා පාට්ස් කෙනල්ල තිබුන්නෑ ගොල්ලො එච්චර බාරෙන්වල්ට රිප්ලේස් කරන්න තරන් ඒ වගේම හොන්ඩා ට ගිය අවුරුද්ධ අර වින්ටනල් ටෙස්ටිං එකට කාලෙ මති වුණා ඇතරම එඩ්‍රීට යාලට ඉතිං ඒ වගේම ගයිස් හොන්ඩ පවිනිට්ගේ බැට්‍රීෂුවක් ඇවිල්ල තිබුණ ඒගලොට ලෝං රන්ස් කරන්න හම්බුන් නෑ අන්තිම දවසේ ඉතින් ලාන්ස් රෝල්ට ට්‍රැක් කරෙන්න්න හම්බුණේ නැහැ ට්‍රැක්කරෙන් හම්බුනත් ය ලැප් එකක්දන්න හම්බුන්නෑ කොම ට්‍රක්කට වෙන මම දන්න විදිට ඉතින් ඒවගේ ගොඩක් දේවල් ලැස්ටන් මාටින් කෑම්ප එක පැත්තෙන් වෙලා තිනවා දුකයි නේ මචන් අපි දෙන්න ප්‍රඩික්ෂන් ටෝක එකෙත් ෝක අප අරගේ අපි කලින් විඩියෝ බලනැත්තන් ගිල බාන්න ගයිස් ඒ කතා කරනවා ඉතින් ඉති ඒගෙති මම ඇස්ටන් මාටින් ලට ෆේව කරාට කසුන් ෆේව කරේ නෑ ඉතින් ඉතින් තෙපේ තේ බලමු මචන් කියන්න බෑ ඉතින්නේ අපිට අපිට සමාරයට ගී අපි අවුරුද්ධ සම බ්‍රේක් එක වෙද්දි කරගන්න පුළුව මස්ටන් මාටි අනිවාරෙන් අනිවාර කියන්න පුල කියන්න බෑයිතින් ඒවගේම මර්සිඩිස් පවයුනිට් එක ඉතින් මාර්ම ස්ට්‍රෝං ඔකුළු දැකර ඇති මර්සිඩිස්ලාට ඉතාගන්න මචන් හොන්ඩ මේ සොරි මේ හොන්ඩ මොක දුනේ කියලගෙනන්නේ මචන් අපි දන්න ඉතින් ඉච්චර කාලයක් තිබ හොන්ඩ පවයුනිට් එක දැන්වා කිවත් එක්කම මේ ඇක පවයුනිට්ට මොකක්ද වුණේ කියලා ඇස්වා 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 වැදිල තියෙන ඉති පවයුනිට්කට ඇස්වා කටවාටිය පුච්චල දන්නමචන් මොකද කට්ටිය ගොඩක් ගියානනේ හරකට රෙඩ්බුල් ඔවු පවටන් ඒකට ගියා කියලත් තිබ සමාරවිට ඒගත්තෙන් කොහමත් ඉතින් හොන්ඩ ඉති ඕක මොකක් හරි කර ඉතින් අපි දන්න ඉතින් රෙගියලේෂනය කලුත්වෙනවා කියන්න ඉතින් අලුත් පවයුනිට්ටයක් කදනවා ගැන ලේසි වැඩන්න නෙමෙන ගයිස් එකති ලොකු කර්තාවයක් ඉතිං අපි මසිඩිස් පවනිට් එක පැත්තර ගත්තුත් අපි දැක්ක දැන් ඇල්පීන්ල ඇතර මාර්ම ස්ට්‍රෝන් අපි හිතුවත් නැති විදිහට ඇල්පීන්ලගේ කායක එකුළු නෙක්ස් ලෙවල් එකලෝ එකොළොගේ චැසිය එකත් හොඳයි කාරකේ එකොල මේ පාර මසිඩි සෙන්ජින්න අරකද තියන ඉතින් ඒකොල මාර්විදිට ස්ට්‍රෝන් ලැබ්ස්ටියක් ගෑස්ලි පෝඩියම් ගෑස්ලි පෝඩියම් ගෑස්ලි පෝඩියම් මේ අන්නරු මේ එකකට උඩ පැනහන් පෙරාරිනම් ෆෙරාරි හොදේ පොඩ්ඩක් කටවා ඉන්න අද පොඩ්ඩක් කසුන් ගැස්ලිත් පෝඩියම් මෙන එක දෙන්න බෑනිකයිස් මෙයාටනේ එකත් දුන්න පෙරාරි පෙරාරි දුන්න මෙයාට පොඩ්ඩ ඉන්න පොඩ්ඩ හැන ගැස්ටිට පෝඩියම් දෙම අපි ඉතිං ඇල්පීන්ලා ඇත්තර මාරම ස්ට්‍රෝං ඉතිං ගැන පට්ට හැපි මේ අපි බලාගෙන ඉන්නවන ඇල්පීන්ල මිට ෆිල් බැට්ල එකටත් අපහු ඒ වගේ සිීන්කත් තියෙනවා ඉති ඒ වගේම මසිරිස් කන කතා ෆිල්ලකට මිටෆිල්ල එන්න පුලන් සිරාවට චාන්සක තිරන හැල්පින් ලගේ මේ පාරණ පේසගත් එක්ක අනිවාරය අනිවාරය ඒවගේම අපි කතාකරුත් කිමි ජෝර්ජසල් දෙන්නම
හ්ම්. කරට කර තරගයක් තියෙන්නේ මේ හ්ම්. මර්සිඩීස් කාර් එකෙන් දෙන්නම හොඳට පර්ෆෝම් කරනවා මේ දැන් දවස් 2 3ේම මම දැක්කා ඔව්. කිමිගේ ඔගුළු දකින්න ඇති ලැප්පයක් අර ෆාස් ලැප් එකේම තියෙනවා ඉතින් නෙක්ස් ලෙවල් හ්ම්. අනිත්තක හොඳ එනජි මනේජ්මන්ටක් කරගෙන යනවා මසිඩීස් ටීම් එකෙන් එකළොන්ගේ කායකේ ඉතින් ෆෙරාරි ගැන අපි තාම කතා කර ලිවරනෑ ෆෙරාරිකි තව දෙයක් තියෙනවා අපිට කතා කරන්න මොකක්ද ඒතමයි ඒ? ෆෙරාට්ලගේ රේස්ටාට් එක ඔව් ෆෙරාරිලගේ ඔව්. රේස්ටාට් එක ඒගොල්ලු ඉතින් රේස්ටාට් එකෙත් මේ පාර අලුත් ජිල් මාට්ට ඔව්. ගත්තාල දිනව මේකොල්ල රේස්ටාට් එක ඉතින් ඕකත් දෙවනි දවසනේ ඔකොමක මචං. ඕ ලුයිස්නේ. ඉතින් අපි මුලින්ම සෙකන්ඩ් කතා ඩේ එකේ. කරලිමු ගයිස් පොඩම් මේ රේස්ටාට්ේ කතන්දරය මුවද්ද කියලා ඔව්. ඉතින් මේ කතන්දරය ගැන අපි කතා කරොත් රේස්ටාට් එක අපි දන්නවා මේ ටර්බෝ ලැග්ග ඇත්ති නව ඉතින් ටර්බෝ චාජස් කාසල ටර්බෝ ලැග්ග ඇත්තින ඉතින් මේ ටර්බෝ එක ස්පූල් කරගන්න සහ එන්ජින් එක රෙඩි කරගන්න මේ අලුත් පවයිනුට් එක ගොඩක් වෙලා කායක රෙව් කරන්න ඕනේ හ්ම්. ඉතින් අපි කලින් කාසල දැක්ක වගේ නෙමෙයි සාමාන්‍යෙන් මෙකළු කියන තප්පර 15 20 අතර කාලයක් යනම කියලා ටර්බෝ එක ස්පූල් වෙන්න සහ එන්ජින් එක ඔව්. රේස්ටාර්ට් එකට ඔප්ටිමල් විදිහට චාර්ජ් වෙන්න හිනායනවා ඉතින් වීඩියෝස් දැක්කවනේ මචං. ඕ රෙව් කරගෙන ඉඳන්. මේක රෙව් කරගෙන නිකම් මේ අර ත්‍රීවිල් රේසයක් වගේ මේ අර මේ හන්දිවල ත්‍රීවිල් රේසයක් වගේ මේක මේ රේස් කරගෙන 2 ඉන්නවා මේ ස්ට්‍රෝක්. මොනවල ඕ ටස්ට්‍රෝක් කර ටස්පෝට් ත්‍රීවිල් රේසයක් දැ බැලුවෝගේ මේ අර ගම්මල තියනිකයි ස්ට්‍රේස් අර ඒවනික තියෙන තාම තියෙනවා බැලුවෝගේ මචං මේ ඒකනේ. අර ඕ රෙඩ් බුල් ස්පොන්සර් කරලා මං හිතන්නේ රිකාඩෝ ඩැනියල් රිකාඩෝ ආවේ ඒකට නේද? අන්න හරි ඔව් ඇවිල්ලා ඉතින් මේ ආතල්ලයක් දුන්නේ. ඒ වගේ තත්වකට ගිහිල්ල තියෙනවා ඉතින් මේ ආ. අනිත්තක තමයි ෆෙරාරිලා හොයාගෙන තිනවා එකකොළොන්ගේ පව යුනිට් එක මේකුළු මේ එකළු කලින් දැනගෙන තිනවා මේ වගේ මේ අලුත් පවනිට් එක මේ මිශුව එකක් එක් කල හ්ම්. එකළුන්ගේ පවනිට එකකළු බිල් කරලා තියෙන්නෙම එකගොළොන්ගේ ටර්බෝග ඉක්මට ස්පූල්ලන්න සහ හ්ම්. එකන පැට්‍රික යන්තාක් දුරකට චාර්ජ් වෙන්න හ්ම්. ඉතිං ඔගුළු දකින්න ඇති අන්තිම දවසේ හෝට් ඩේටුව එකේ ප්‍රක්ටිස් ටාට් එකත් තිබුණ මේ ප්‍රක්ටිස් ටාට් එකේදී ලුයිස් සහ හාස්කාරක දෙන්නම පුළුවන් වුණ ටර්න් වන්නගේද කෙලින්ම පීවන්නවලට වෙන්න පුළුවන් වුණා ඔව්. ලුයිස්ට ලුයිස් මංගන හිටියේ පීනයින් හරි පීලෙවන් හරිදලා P11 ඕ දුකද මචං. පීලෙවන් හෝ ඔව්. පීනයින් ඒ අතරතුරේ එකපාරට මට එනානේ. මතකනෑ හ්ම්. ඉතින් ඔගුලන්ට පේනව ඇති රේස්ටාර්ට් එක කොච්චර ඇඩ්වාන්ටේජ්යක් ලුයිස් හැමිල්ටන්ට ෆෙරාරි කායක ගන්න පුළොන් වුණා තිකළ ඒ වගේම හ්ම්. හාස්කාරකට පුළොන්ලා තිනතින් හාස් කියන් ෆෙරාරි එන්ජින්න එකක් තියෙන කාරකක් ඉතිං ෆෙරාරි පවනිට මේ ප්‍රශ්න විසදලා තියෙනවා ඒත් ඔගුළු දකින්න ඇති අනිවාරෙන් ඔගුළු දකින්න ඇති මේ ස්ටාට් එක හරිට බැලුවත් බ්ලූ ලයිටස් ෆලෑශනවා තප්පර පහකට හ්ම්. ඒගනරේ කට්ටම ග්‍රිඩ් එකටාවහම බ්ලූ ලයිස් ෆලෑශ් වෙන්න ගන්නවා තප්පර පහකට ඉතිං එFIAකින් ඇලකේට් කළ දිනවා තප්පර පහක් මෙට බෝ එක ස්පූල් කරගන්න සහ මෙගුලොන්ගේ බැට්‍රික චාර්ජ් කරගන්න හ්ම්. ඉතිං මේක දිගටම රේස්වල තියෙයි කියල තමයි FIAගෙන් කියන්නේ බට් මේක අපි හරිට තියෙයිද නැද්ද කියල දන්න හැතාම ඉතින් ඒ අපිට බලාගෙන ඉන්න පුළුවන් හ්ම්. මොකද වෙන්න කියලා හැබැයිතින් එහෙම පළවෙනි උනුත් මේක මෙල්බර්න් ෆෙරාරිලට වලදී බලා ගන්න පුළුවන්. ඩිස්සඩ්ඩාන්ට අනිවාර ඉතින් එහෙම උනුත් මේක ෆෙරල්ලට ඩිස්සඩ්ඩාන්ටේජ්ජක් කෙනවාගයි සිතින් මොකද ෆෙරාරිලා හ්ම්. මේකට මේක පහුකරගෙන මේක මංගුවක්වාගෙන තියනන ති වැඩක් නෑන මේකලුන තප්පර පහක් ඔව්. දුන්නන මොකද ඒගලොන්ගේ මේ ට්‍රික්ක වැඩ කරන්න නෑනතකොට ඉතින් ඔව් අපි ඒක තමයි ඒකත් ඊගා මම බලාගෙන ඉන්න දැක්ක තියෙනවා ප්‍රොටෙස්ට් කරලා කියනවා කියලා කියනවානේ ෆෙරාරිලා. ඒ කියන්නේ ලයිට් මේකෙන් ස්ටාර්ටින් ප්‍රොසීඩියර් එක වෙනස් කරන්න එපාද මොකද්ද ඕ මේක අනිවාරෙන් ගේන්න එපා කියලා ප්‍රොටෙස්ට් කරලා තිබ්බ ෆෙරාරිලා විතරක්ද මන්ද මේ ප්‍රොටෙස්ට් කරලා තිබ්බේ ඉතින්. ඉතින් අපි ඕති බලමු ඒගොලු ඉතින්. විතරක් ඒගොල විතරන්නම් හවාගෙන තියෙන අනිවාරෙන් ඒගොලු ප්‍රොටෙස් කරනවා ඉතින් මේ අවුරුද්ධ ෆෙරහරි සව ය කියන අපේ ෆෙරාරි ෆෑන්ස්ලා ගැම්මෙන් ඉන්නවන මේ විඩියක බල්ල හරිද මේ කසුන්නන් ඕල්ඩඩ මේ ගැම්මෙන් ඉන්න ගයිසකුල දන්නන තාම මෙයා කාම්ඩවුන් කවුද ඉන්න මචන් තාම වැඩිය දඟලන්න දන්නවනේ පොඩ්ඩක් තාම පොඩ්ඩක් ඉන්නවා අපි බලමුනේ ආසයි අපි බලමිතින් චාල්ස් හෝලුවිස් දෙන්න ඉතින් අපි මේ පාර තමයි මේ පාර තමයි එත්තන විතින් චාන්සයක් කාව අන්නන්න එනවන්න අන්න ගයිස් දැක්ක දෙනවාර චුට්ට චුට්ටෙනවා මේ තාම ඒක චුට්ට නැති චුට්ට කරගන්න බෑ මචන් ඒ ඩෙඩ්ඩි මොකක්ද ඩිලූ එක නැති කරගන්න බෑ අපි ඉතින් බලමිති පෙරාරිලා කියන විදිට මොකද ඉතින් මචන් හැම අවුරුත්තම අපි ගීත දසිසි අතරින්දං විසි අතරත් නෙම මචන් ඕ විසි අතරන ඔය අපි දැක්ක කාලිදම්ම උන්ගේනවා අවුරුද්ධ මුල වෙනකොට හරි සන්දර්ශන ඉඩවස්සේ තමයි ඉතින් අපිට බලන්න පුළුවන් යාලගේ
හොඳම මේ කොච්චර හොඳ කාර් එකක් කොච්චර හොඳට තිබ්බත් ෆෙරාරිලාගේ මේ මොනවා හරි බුලත් තියෙනවනේ මචං මොකක් හරි ගහන්න. ඒක නිසා ඉතින් ඔව් කියන්න බෑ. ඔව් අපි බලාගෙන ඉමු. ඒ ඉතින් ඇත්තටම වෙන ගයිස් තව මොනවද මචං සති අපිට මේ 2යි සති ඕක දවස් තව දෙවනි සති දවස 2යි තමයි රේස් මා වලට. පට්ටම පට්ටම ඉන්ට්‍රෙස්ට් උනේ දෙවනි දවස මේ මොකද ඔව්. දෙවනි දවස තමයි ඔය ටික ඔක්කොම එකපාරට රින්ගින් එක කරගුණා. ඊට පස්සේ දෙවනි දවසේ ඔය ස්ටාර්ට් එක එකපාරට ගියා. හැමෝම හිතුවේ ෆෙරාරිලා හරි තමයි මේ පාර හරි චැම්පියන් ඔව්. වර්ල්ඩ් චැම්පියන් තමයි කියලා. මේ කට්ටියම හිතාගත්තා මේ කට්ටියම දාලා තිබ්බා. ඒ වුණාට ඉතින් ඇත්තටම තාම too early තින්නේ fastest lap එකක් දැම්මා ඒ ඉන්ස්ටාග්‍රෑම් වුණාට ඉතින්. ඔව්. ඉන්ස්ටාග්‍රෑම් එකට යන්න බෑ ෆෙරාරි කාර් විතරයි තියෙන්නේ ගයිස්. හොඳේ මේ දැන් ෆෙරාරි කාර් අර විතරයි අර ඒ තියෙන්නේ ඉතින්. මචං අර හැංගිල පඳුරු අස්සේ හිටපු ෆෙරාරි අපි අපේ ෆෙරාරි ෆෑන්ස් ටික දැන් එළියට ඇවිල්ලා තියෙන එක පාට ආය පඳුරු වලට වදිනවා ඉතින් ඊට පස්සේ අපි මෙල්බන් රේස් එකේ කාර් දෙක DNF වුණොත් එහෙම තු කාර් දෙක DNF වුණොත් එහෙම ආයෙ කෙලින්ම පඳුරු අස්සේ තමයි ඉතින් ෆෙරාරි ෆෑන්ස්ලා. හරිද? ඉතින් අර මේව වීරුවට මොක්කු කියන්න දේලි ඕනේ බහින බනින්න කාලේ එපා තමයි තමයි. ඕ ඉතින් දැන් මේ ඉතින් ඇවිල්ලා ඊට අපේ පස්සේ අවුලක් නැහැ ගයිස් මමත් ෆෙරාරි ෆෑන් ඉතින් ෆෙරාරි ෆෑන්ස්ලා දැන් ඇවිල්ලා බනී ඒ වුණාට ඉතින් ඒක ඉතින් මේක තමයි අපේ විනෝදේ තින්නේ මචං. අනිවාර්යෙන්. ඉතින් ඒ වගේම අපි මැක්ස් වර්ස්ටැපන් ගැනත් පොඩ්ඩක් කතා කරමු. කොල්ලා F1 වලින් අයින් වෙනවා කියලා මේ එකපාර ප්‍රකාශයටපත් කරා. ඉතින් මේ සිරාවට එහෙම එකක් කියලා තිබ්බද? ඇයි මෙයා කියලා තිබ්බනේ මේ හ්ම් හ්ම්. අලුත් කාස් වලට මෙයා කැමති නැහැ. ඔව් කැමති එහෙම නැහැ කියලා. මෙයාට මේකේ තියෙන enthusiasm එක නැත්තම් මෙයා දිගටම රේස් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මෙයා ෆැමිලි එකත් එක්ක කාලය ගත කරන්න කැමතියි සහ එයා අනිත් රේස් ෆෝමැට්ස් වලත් රේස් කරලා බලන්න කැමතියි කියලා. ඉතින් ඕක කිව්ව ගමන්ම මේ ස්ටෙෆානෝ ඩොමිනිකෑලි බය වෙලා තිබුණා. මේ ඊයේ එයා ස්ටේට්මන්ට් එකක් දාලා තිබ්බ මම මැක්ස් එක්ක කතා කරා. හ්ම් හ්ම් මැක්ස්ට හ්ම්. එහෙම යන්න උවමනාවක් නෑ. එයා හැපි මේ කාසුත් එක්ක. මේ අපි අපේ ටොප් ඩ්‍රයිවර්ස්ලා කියන දේවල් අහනවා. මැක්ස් ලැන්ඩෝ හ්ම්. ලුවිස් මේ හැමෝම අපේ ස්පෝට් එකට අත්‍යවශ්‍ය මිනිස්සු. ඒගොල්ලොන්ගේ ඉන්පුට්ස් අපි අරගෙන මේ ස්පෝට් එක ඩිවලොප් කරන කොල්ල පොඩ්ඩක් බය වෙලා මේ දඩබඩ ගාලා මේ ස්ටේට්මන්ට් එකකුත් දීලා තිබ්බා. ඉතින් ඔන්නෝම තමයි අපිට ටෙස්ටිං එකේ ගන්න තියෙන දේවල්. ටෙස්ටිං ඉතින් එක. බොරුවට ලැප් ටයිම්ස් කතා කරන්නේ නැතුව අපි මේ තීරණය කරගත්තේ මේ ෆෙරාරිලගේ මේ ඉනෝවේෂන්ස් ඔව්. අනිත් කට්ටිය මේ ගෙනල්ලා තියෙන ඉනෝවේෂන්ස් ගැන කතා කරන්න. ඉතින් මොකද අපිට තව සති ඔව්. 2යි රේස් වල තියෙන්නේ ගයිස්. මේගොල්ලෝ මොන දේ යස්. හැංගුවත් අපිට මෙල්බර්න් වල මේ ඔක්කොම බලා ගන්න පුළුවන් ලැප් ටයිම් කතා කරලා අපිට වැඩක් නැහැ. තව සති 2යි තියෙන්නේ. හ්ම්. ඉතිං තව එක දෙයක් මම සඳහන් කරන්න ඕන මෙතන මට මේ දැම් මතක් වුණේ ඇත්තටම ඔගුලොට මතකති ගයිස් කසුන් නොකුලොන්ට කම්ප්‍රේෂන් රේෂුවක් ගැන කියල දුන්න දැන් වීඩියෝස් දෙකට ඉතර කලින් ගොළු බලනැත්තයි කිහිම් බලන්න ඕනේ ඉතිං බා FIAගෙන් පොටෙස් ගෙනල්ල තියෙන අලුත් රෙගියලේෂන් එකක් නෙමේ ඩිස්කශන් එකක් ගෙනල්ල තියෙනවා අවුල දන්නති දැම මේ කම්ප්‍රේෂන් රේෂෝ එක මනින්න තියෙන සෙන්ස එක ඇම්බියන් ටෙම්ප්‍රච එක මන්න සෙන්ස එකත් තමයි දැනට තියෙන්නේ ඉතින් ඒගොල්ලෝ මේ ටීම් ඔක්කොම ගෙනල්ල සර්ෂණයක් ගෙනල්ල තියෙනවා එන්ජින් එක රත්තු නාම එකන්නේ සෙල්සිය සංසක මන මතකන 130 හෝ 300 ගානක් මන මතකනය කාරයට ඒ සෙල්සිියස් ගානදිත් ටෙම්ප්‍රජක මනින් සෙන්ස එකක් හයි කරන්න හැබැයි ඒක ඕගස්ට් ෆස් තමයි ඒක ක්‍රියාවට නංවන්නේ එතකං එක ඩිස්කශන් ස්ටේජ් එක තියෙන්නේ ඉතින් එතකොට මර්සිඩී ඉති එතකොට මර්සිඩීස්ලම එක පොයින්ට් හසියකින් ඉතර දිල්ල දීද අපි දන්න හරිද ඉතින් හැබැයි ඒකත් ඩිස්කශන් එක තියෙනවා ඉතින් එක මසිරිසට ඇඩ්වාන්ටේජ්ජක් වෙයිද පස්සේ මේගුලුන්ට පවයුනිට් එක බුලු පවයිනිට් එකම වෙනස් කරන්න වේද කියන එක ඉතින් අපි දන්න ඉතින් මන් අපි දන්න ඒකත් ඇයි කියලා යාල ඉන්න මච සමබ්‍රෙක්ක ගෙනකං ඉතින් කොහමහරි දන්න මට ඉතින්නේ තේරෙන්නේ අපි දන්න කොමරිති හැමෝම කියන කතාව තමයි දියෝග වැමසිලට ඇඩ්වාන්ටේජ් තිනා කියලා ඇති ඒවනාට ඉතින් ඒක අපි දන්න මචන්නේ ඒ අපට කියන්න වැෑ යාල මට තියෙනතේ මතෙත්තේගෙන මගේ මතේත් මචන් ඒ කියන්නේ එයාලට ඒක අපට වැරදි කියන්න බෑන මොක ඉතින් එක ලූ පොල්ලෙක්කුත් නෙවෙයි මොකද එක කියලා තියෙන්නේ ඇම්බියන් ටෙම්පරේචයක වාල්ට පිච්චල ක්‍රේෂයක තියෙන්න්න ඕනේ ඉති තොට යාල වැරදක් කරවෙන්න එත් මහිතන ඒක නිසා තමයි මෙයාලට එක පාට්ට ඉල්ලා අපි ටෙස්් කරන කියලා කියන්න බැරි ගොමරක සමබ්‍රේක ගෙන අදී අපි බල මේ වෙනකොට මොනා වෙලා තියෙයි දන්න මේ මසිඩීස් ලයිති ඕ ඉතිං මර්සිඩීස්ලා ඉතින් ගයි සූලෝ යටින් කමෙන්ට දාන මර්සිඩිස්ලා ගෝස්තු පල වෙද වෙදම එක දිල්ල තිය දන්න හරද ඉතින් ඉතින් අපි දකිනවා මේ ඩ්‍රයිවර්ස්ල කවරුත් පිළිගන්න කමති නෑ ගොල්ලුන්ට තමයි හොඳම කාරක තියෙන්නේ කියලා ඉතින්
මට හිතෙන්නේ ගොඩක් කා සෑන් බෑක් කරනවා විශේෂම මර්සිඩිස් අනේ මන්ද හිතාගන්න බෑ ඒවගේ රෙඩ්බුල් මැක්ලරන් මේගොල්ලොත් පොඩ්ඩක් සෑන් බෑක් කරනවා සහ මේගොල්ලෝ එක ටෙක්නිකල් ඉනවේෂන් මේ රේසකට ගෙනල්ල එකේ ගේව ට්‍රයි කරනවා අපි දැක්ක මේ ටෙස්ටිං සිෂන්ස් වල ඉතින් ඒක විශේෂ මූුණේ අපිට ෆෙරාරී ඉතින් කැරගෙන විඤ්ඥයක් ගෙනල්ල පොඩ්ඩක් කැරග කැරග කිය ඉතිං ඉතිං මේක තමයි අපේ ටෙස්ටිං වීඩියෝ එක ඉතිං ටෙස්ටිං ෂන් එක ගැන ඉතින් අපි තවස් සති දෙකයි ගයිස් රේසල්ල තියෙන හරිනම සසි දෙකයි ඉතිං මාරුතු අරටම අටවෙන්ද ඔය මචන් ෆ්‍රී ප්‍රක්ටිස්සලට දවස් එක්කොළහයි පැය එකොළහයි විනාඩි 19 කවුන්්ඩවන්නේ පිස්සු තියාගන්න ඇදෙනවා කෝදක කෝදේක ඇති අපි මේ වීඩියෝ අයගන අයිකන් අයිත් කියන්න ඒ වැඩන්න වීඩියෝ දද්‍ය අපි පරක් වෙනවා ඉතින් අපි කොමරි දවස් එකොළහයි මචන් ෆ්‍රී ප්‍රක්ටිස් පටන්ගන්න ඉතින් අපි හැමෝ බලාගෙන ඉන්න ඒකට තෙද්දීම මේ එක කියද්දිම අපි කියන්නත් ඕන මචන් ගොඩක් හල තිබ ෆෝමිලවන් රේසස් කොහොමද ලංකාවිනම් බලන්න කියලනේ ඉතින් ඉතින් ඒකට අපි ඒ කියන්න අපි ඇත්තරම අපි දන්නේ ෆන්ටව අප් එක තමයි මචන් මොකද ෆන්ටව අප් එක නේද මේ මංහිතන්නේ සපෝට් කරන එකම එක මොකද දැන් මේහෙ ස්කයි ස්පෝට්ස්ලා විතරයි මංහිතන්නේ යාලට විතරයි තියෙන්නේ ඔය විකාශන අයිතිය මදන්න ලකි ඕලට ඔස්ට්‍රේලියාවලත් තියෙනවා මංහිතන්නේ ඕ මමගේම හැබැයි ලංකාව බලන්න ඕ ලංකාවේ අපි මං දන්න තරමින් F1TV අප් එක තමයි ඒක සෝරිගයිස් අපිට මේ අපිට ඔව්. හැමෝටම මේ සෝරි කියන මුකද අපිට කමෙන්ට කරන්න බැරිවුණ ගලොන්ට මොකද අපි දෙයක් දැනගෙන එපැයි කියන්න ඉතින් මම මේ අපි ඉන්වයිට් කරන අපේ රේසස් පලන යාලුව ඔක්කොටම පුළුවන්නම් මේ වීඩියෝකට තමන් රේසස් පල ලිින් කමෙන්ට කරන්න පොඩ්ඩක් පුළුවන්නම් මොනහරි ඔගුල්ලො බලන්න ෆ්‍රී සයිටස් මොනහරි තියෙනවනං මේ වීඩියකොට පොඩ්ඩක් කමෙන්ට් එකත් දාන්න ඒ රේසස් බලන්න ලිින්ක්ස් හවාගන්න බැරිකට්ටියටත් මේක බලන්න අනිත්තක මගේ යාලුවෙක් මට දාලා තිබුණා F1 TV එක 50% හෝ 15% ඩිස්කවන්ටයක් යනෝ සබස්ක්‍රපෂණයක් ගන්න කට්ටියට මේ දවසල් ඩිස්කවන්් එකත් තිනවා මේ ඕගොල පොඩ්ඩක් ඒකත් ට්‍රයි කරල බලන්න ඔගොලොන්ට මේ ඩිස්කවන්් එක සොරි 15% ඕෆයක් තිනවා ඇනුවල් සබස්ක්‍රපෂන් එකට ඉතිං ඔගොලොන්ට පුළුවන්නන් සබස්ක්‍රපෂන් ගැනීම මහිතන ප්‍රෝ සබස්ක්‍රපෂන්යට තම මචන් කැනෙ ගයිසි කෙනෙ ලංකාවට සපෝට් කරන එක එක මම ඔය එක පාරක් ට්‍රයි කරා ඒක ෆන්ටව නෝමල් සබ ඇමල් සබස්ක්‍රපෂන් මචන් ලයි් ටයිමිං සිතරයි දෙන්නේ ප්‍රෝ එක ගත්තාව තම හිතන ගන්න පුළුවන්ගේ යාලගේ කැන ලයි් ෆීඩ් එක හම්බෙන් පුල නැත්ත ලයිවර ටයිමිං සිතරයි දෙන්නේ යාලගේ ඇප් එක ඉතිං ඒක තමයි මුන් කියන්න ඔෆිසිියලි අපි දන්න මේක මේ හැබැයි දන්න කටන්න කමෙන්ස් වල දාන්න සව අනිවට ලේස් විද්‍යත්තේ රනම් මේ අරග සබස්ක්‍රපෂන් එක්කින්ත මහිතන්න යන්නේ ඔව අනිවාරෙන් ඉතින් නැත ඩිස්කෝඩ් ලින් ඩිස්කෝඩ් ලින් බලනන්න ඩිස්කෝඩ් චනසලින් ඕක ස්ට්‍රීම් කරනන්න ඉතින් එහෙමත් තියෙනවා හැබැයි අරක තමයි අර මංහිතන්නේ ස්ට්‍රීම් කරන මේක මේ ලංකාවේ ඉතින් අපිත් හවාගෙන කියන්නම් මොනහරි අපි දන්න ෆ්‍රී සයිටස් තියනවන මොනහරි අපි අනිවාරෙන් එක පොඩක් හොයාගෙන අපි ඊළඟ වීඩියෝ එකෙති වගේ ඔගොලොන්ට කියන්නම් ඉතින් තව සති දෙකයි යාලුවනේ රේස්වලට එනං අපි මෙල්බන් ග්‍රෝම් ප්‍රී රේස් රිවියවගෙන් තමයි ඉතින් ඊළඟට හම්බෙන්න්න ගයිස් අර්ද ඉතිං අපි මෙල්බන් ග්‍රෝම් ප්‍රීගේදීම කතා කරම රේස්රීවගේ අපේ කටේ කොමද ලිවරිවල්ඩ රේටිංස් දාලා තිබ්බි කලා අපිට ඒකටත් විනිියෝක් ගන්න බැරුණ මොකද ඔගුලට තේරන ඇති මේ සතියෙන් සතිය වෙච්ච දේවල් එක්ක ලිවරි ගැන කතා කරන්න බැරිවුණා ඇත්තර මීට පස්සේ වෙච්ච දේවල් ලෝලොන්ට අපි වීඩියෝස් කෙනවා ඉතින් ලිවරි රේටිං වීඩියෝ එකක් වෙනම දාන්න අපිට වෙලාවත්ති හුන්නෑ ඉතින් අපි ඒක රේස් රීව එකත් එක්ක මදල කරමු සති දෙකින් උන්න ලබ ලිවරිස් තුනක්කාගේ දෙනනේ අපි ලබන සති අපි ට්‍රයකත් දෙන්නන්න ලිවර රේටිංයක් ගේන්න වෙන මුකුත් මේ සති ඇතුළ සිද්ධුන් නැත්තම් මේ වගේ මේ ෆෙරාරිලා මේ කැරකනමින් වගේ ඒවගේනවානේ ති බෑන කරන්න ආරද අනිවාර ඒවගේවා උන් නැත්තන් අපි අනිවාරෙන් ලබ සති ලිවර රේටිං විඩිය එකක් ගේන්න ඉතිං ඕක තමයි අපේ ටෙස්ටිං ටේක් එක අනිවාරෙන් ගයිස් අපි කියන අන්තිමට අය මේ චැනල් එකට අලුත් එක්කෙනෙක් නං සබස්්‍රයිබ් කරන්න නිකම්ම එක නිකන්නම ජන්නේ නිසා පොඩ්ඩ සබස්්‍රයිබ් කරලා අපට සපොට් දෙන්න කියලා කියන සහ ඕල දන්න ෆෝමිලවන් ෆෑන්ස් ලයින්නානං
වීඩියෝ එකැන වීඩියෝ එක නැත්තන් කලින් වීඩියෝස් තියෙනවා නම් ඒවා ෂයා කරන්න සබස්්‍රයිප් කරන්න කියලතා ඉල්ලන්න ති අන්තිමටන මච අනිවාරෙන් සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම අපිට මේ සපෝට් එක දෙන හැමෝම අපිට කමෙන්ට් කරනවා වගේ කමෙන්ට් කරලා ඔගුළුන්ගේ අදසුත් කියන්න අපි මාරම එන්ජෝයි කරන ඔගොලන් කමෙන්ස් කියවලා ඉතිං නෝ ඕගොල කලින් වීඩියෝගෙත් ඔගොලොන්ගේ ප්‍රඩික්ෂන්ස් තාල තිබ ඔගොල්ල ගැම්මෙන් ඉන්න බනාන ලෙක්ලයට ගැල්මෙන් ඉන්න කොල්ලො ඒ වගේම හැමිල්ටන්න බැක් කරන කට ඉන්න මැක්ස බැක් කරන කට ඉන්න ගොඩක් ෆෑන්ස්ලා ඉන්න ඉතින් සන්තෝසයි දකිින් ඉතින් තා සති දෙකයි කොල්ලනේ ඔගොලොන්ට බලාගන්න පුළුවන් මොකක්ද වෙන්න කියලා ඉතිං කොල්ලන කෙල්ලනේ කියලා කියන්න ඕන මොකද කෙල්ලොත් ඉන්න ඕන තරම් මේ ෆන් බල්ල ගොඩක් කට්ටිය අපිට කමින් කරලා තිබයිතින් එහෙනම් අපි මෙල්බන් රේස් එකෙන් හම්බෙමු එතකං ඕල් හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ජයන් ජයම වේවා එනං කමෙන්ට් කරන්න ලයි කරන්න මතක් කල්ලා එනම් සියු ගයිස් පයි ජයගයිස් බයි